අද පිට්කොයින් අප්ඩේට් එක ක්‍රිප්ටෝ ඩේලි channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. බිට්කොයින් ගැන මම දවසකට කලින් අප්ඩේට් එකක් දුන්නා. ඉතින් ඒ අප්ඩේට් එකට සමගාමීව තව අප්ඩේට් එකක් මම ගේන්න කැමතියි. ඉතින් කලින් වීඩියෝ වල බැලුවේ නැත්නම් මේ වෙනකොට ඔයාලට ගිහලා බලන්න පුළුවන්. මම පොඩි පින් එකක් දාලා තියෙනවා. ඒ වගේම description එකේ link එකක් දාලා තියන්නම්. මේ වීඩියෝ එකේ මම කතා කරා කොහොමද මේ අදාළ drawings එහෙම නැත්නම් මේ ඇඳලා තියෙන දේවල් වලට respect කරන්න ඕනේ කොහොමද කියන එක සහ මේක ඉස්සරහට යන්න පුළුවන් විදිහ සහ යන්න පුළුවන් හේතු සාධක සහායක වෙන්නේ කොහොමද කියන දේ ගැන මම කතා කරා. ඉතින් මම නතර කරපු තැනින් පොඩ්ඩක් පටන් ගන්න පුළුවන් වෙලා තියෙන අද දවසේ. ඉතින් මගේ අප්ඩේට්ස් අනිවාර්යෙන් නතර කරපු තැන් වලින්ම පටන් ගන්නෙ නැහැ. මොකද මේ දේවල් ඔයාලට සපෝට් එකක් විදිහට තමයි දෙන්නේ. හැබැයි අද දවසේ තියෙන සිටුේෂන් එකත් එක්ක මට ඔයාලට පැහැදිලිවම හොඳ අප්ඩේට් එකක් දෙන්න පුළුවන්. ඉතින් මෙතන මම පැහැදිලි නැරටිව් එකක් දකිනවා. ඒකට ප්‍රධානම කාරණාව මාර්තු 18 වෙනිදා තියෙනවා FOMC මීටින් එකක්. අපි දන්නවා හැම මාසෙකම මේ වගේ ෆෙඩ් මීටින්ග්ස් තියෙනවා. ඒතර මේ ෆෙඩ් මීටින්ග්ස් වල තියෙන ඩිසිෂන් එක මාකට් එකට ගොඩක් ඍජුව බලපානවා. ඉතින් මේ මාසේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ෆෙඩ් මීටින් එකට අමතරව මේ වෙනකොට වෝ එක මේකට බලපාලා තියෙනවා. ඉතින් වෝ එක බලපාන විදිහ ගැන මේ වෙනකොට ඔයාලට වීඩියෝ එකක් රිලීස් කරලා තියෙනවා. ඊට අමතරව හෙට දවස වෙනකොට ඔයාලට FOMC මීටින් එක ගැන ෆුල් අප්ඩේට් එකක් ගන්න පුළුවන්. ඉතින් මම අද දවසේ බිට්කොයින් එක ගැන විශේෂයෙන් ફોකස් කරන්නම්. තව ඉම්පෝටන්ට් ෆැක්ටර්ස් දෙකක් එක්ක. මොකද අපි අනිවාර්යෙන් රේන්බෝ chart එක පැත්තටත් යන්න අයිඩියා එකක් තියෙනවා. හරි අපි බිට්කොයින් වලින් පටන් ගමු. ඉතින් මෙතන විශේෂ දෙයක් තියෙනවා. ඉතින් ඊයේ දවසේ හදිච්ච කැන්ඩල් එක ගැන තමයි මේ කතා කරන්නේ. මේක මාර ඉම්පෝටන්ට් කැන්ඩල් එකක්. ඒ නිසාම තමයි මේ කැන්ඩල් එක නිසාම තමයි මම මේ අප්ඩේට් එක ගේන්න තීරණය කරේ. මම හිතනවා ඔයාලට කැන්ඩල් එක මොනිටර් වෙනවා ඇති කියලා. ඩේලි chart එකේ මේ වගේ කැන්ඩල් එකක් තියෙනවා. 4 hour time frame එකට ගියාට පස්සේ අපිට මේ විදිහට කැන්ඩල් එක බලා ගන්න පුළුවන්. මෙතන සෑහෙන strong rejection එකක් අපිට බලා ගන්න පුළුවන්. මං කලින් අප්ඩේට් එකේදී කතා කරා මේ ලෙවල් එකට උඩ වෙන මෙතන මයිනර් රෙසිස්ටන්ස් එකක් තියෙනවා කියලා. ඉතින් රෙසිස්ටන්ස් එක පැහැදිලිව මෙතන වැඩ කරලා තියෙනවා. මෙන්න මේ රේන්ජ් එක ආශ්‍රිතව තමයි මම කතා කරේ. ඉතින් මේ රෙසිස්ටන්ස් එක විශේෂයි. ඒකට හේතුව මෙතන මං කතා කරා කලින් වීඩියෝස් වල මේ සෝන් එක උගලක් වැදගත් කියලා. ඉතින් මේක බ්‍රේක් කරගෙන උඩට යන්න තමයි මේක උත්සාහ කරේ. හැබැයි හුඟක් කට්ටිය මේක විශ්වාස කරන්නත් ඇති early trades ගන්න කට්ටිය ගොඩක් වැඩි වෙලා තියෙනවා මාකට් එකේ. ඒක තමයි මේකට ප්‍රධානම හේතුව. මම අදහස් කරේ දැන් මේ ලෙවල් එක බ්‍රේක් කරලා උඩට ගිහිලා තියෙනවා. හැබැයි මේක කිසිම ටයිම් ෆ්‍රේම් එකක හරියට එස්ටැබ්ලිෂ් වෙලා නැහැ. අපි පොඩි ටයිම් ෆ්‍රේම් එකක් දාලා බැලුවොත් එහෙම 15 මිනිට් එකෙත් හරියට කන්ෆර්මේෂන් එකක් දීලා නැහැ. ඒ කියන්නේ මෙතන උඩට ගිහිල්ලා නැවතත් මෙතනින් ස්ටේබල් වෙලා මෙතනින් උඩට යන්න පටන් අරගෙන නැහැ කොයිම අවස්ථාවකදීවත්. හැබැයි අපිට මෙතනින් වෙලා තියෙන දේෙන් අයිඩියා කරගන්න පුළුවන් ගොඩක් රීටේල් ට්‍රේඩ්ස් වැටලා තියෙනවා වෙන මේ හරියෙන් බුලිෂ් පැත්තට. ඒ කියන්නේ කට්ටිය early trades අරන් තියෙනවා වැඩිපුර ප්‍රොෆිට් එකක් ගන්න කියන අරමුණෙන්. ඒ නිසා මාකට් එක ගොඩක් රිජෙක්ට් වෙලා තියෙනවා මේ පැත්තෙන් ස්ට්‍රෝං වෙලා තියෙනවා. ඒක තමයි මෙතන පැහැදිලිවම වෙලා තියෙන්නේ. ඉතින් අපි ටෙක්නිකල් ඇස්පෙක්ට්ස් කතා කරනකොට තමයි මම කතා කරපු විදිහට කතා කරේ. ඉතින් මෙතන ෆන්ඩමෙන්ටල් රීසන්ස් ගොඩක් තියෙනවා. ඊයේ දවසේ වීඩියෝ කාලා බලනවා නම් එතන මම කතා කරනවා පැහැදිලිවම වෝ එක මෙතෙන්ට බලපාන්නේ කොහොමද කියන එක ගැනත්. කෙසේ වෙතත් අපිට දැන් කියන්න පුළුවන් මෙතන පැහැදිලි රිජෙක්ෂන් එකක් තියෙනවා සහ මේ සෝන් එකෙන් පහළට දැන් ප්‍රයිස් එක ඇවිල්ලා තියෙනවා. එතකොට මම අර මුලින් දීපු බිට්කොයින් අප්ඩේට් එක අනුව අපි නැවත මොනිටර් කරන්න ඕනේ මෙන්න මේ සපෝට් ලයින් එක. මේ සපෝට් ලයින් එක සහ FOMC මීටින් එක අතර තියෙන සම්බන්ධය ගැනත් මම ටෙක්නිකල් සහ ෆන්ඩමෙන්ටල් කොරිලේෂන් එක හෙට දවසේ වීඩියෝ එකේදී ඔයාලට පැහැදිලි කරන එකත් අනිවාර්යෙන් බලන්න. ඉතින් මෙතන තව ඉම්පෝටන්ට් දෙයක් තියෙනවා. අපි කලින් වීඩියෝ එකේ කතා කරා විශේෂයෙන් මගේ ඊයේ වීඩියෝ එකේ ඔයාලා බැලුවා නම් එතන මම පැහැදිලිව කතා කරා ට්‍රම්ප් සාමාන්‍යයෙන් මේ ඔයිල් ප්‍රයිසස් ගැන කියපු දේ. එතකොට වීඩියෝ එක රෙකෝඩ් කරන අවස්ථාවේ ඔයිල් ප්‍රයිසස් සාමාන්‍යයෙන් 90s වල ස්ටේබල්. සාමාන්‍යයෙන් ඔයිල් ටැංක් එකක මිල ඩොලර් 90ක ආසන්නෙන් තමයි තිබ්බේ. හැබැයි මේ වෙනකොට මේක බොටම් අවුට් වෙලා තියෙනවා. ඒක තමයි මට පෙන්වන්න අවශ්‍ය වෙන දෙවන වැදගත් දේ. ඉතින් අපි ක්‍රූඩ් ඔයිල් chart එකට ගියොත් එහෙම TVC එකේ ඔයාලා බලා ගන්න පුළුවන් අර අපි කතා කරපු බිට්කොයින් රිජෙක්ෂන් එක මෙතන බොටම් එකකට කොරිලේට් වෙලා තියෙනවා. ඉතින් ක්‍රූඩ් ඔයිල් එකත් එක්ක ඩිරෙක්ට්ලි යන දෙයක් නෙමෙයි බිට්කොයින් කියන්නේ. ඒකෙන් මම අදහස් කරේ දැන් බිට්කොයින් එක මේ විදිහට උඩට යනවා කියලා අපි හිතමුකෝ. බිට්කොයින් එක මේ විදිහට උඩට යනවා කියලා ඔයිල් මාකට් එක මේ විදිහට ඩිරෙක්ට්ලි කොරිලේට් වෙන්නේ නැහැ. එහෙම දෙයක් නැහැ. හරිද? ඒත් එක්කම ඉන්වර්ස්ලි කොරිලේට් වෙනවා කියලා දෙයක්වත් නැහැ. ඒ කියන්නේ මේ විදිහට උඩට යනවා නම් ඔයිල් මාකට් එක මේ විදිහට පල්ලෙහාට යනවා කියලා හේකුත් නැහැ. ඒ දෙක එහෙම නෙමෙයි බලපාන. ඒ දෙකේ එකිනෙකට රිලේෂන් එකක් තියෙනවා. නැතුව නෙමෙයි. හැබැයි මේ විදිහට නෙමෙයි ඔය දේ සිද්ධ වෙන්නේ. පැහැදිලිද? හැබැයි එහෙම අවස්ථාවකදී ඊයාලට බලා ගන්න පුළුවන් මෙතන මාකට් එක බොටම් අවුට් වෙලා මාකට් ප්‍රයිසස් වැඩි වෙන්න අරන් තියෙනවා ඔයිල් ප්‍රයිසස් වල. එතකොට මෙතන අපිට කියන්න පුළුවන් මේ අවස්ථාව මේ ස්පෙસિෆික් ඉන්ස්ටන්ස් එක අපිට කියන්න පුළුවන් බිට්කොයින් එක සහ ඔයිල් ප්‍රයිසස් ඩිරෙක්ට්ලි කොරිලේට් වෙලා තියෙනවා. එහෙම නැත්නම් මේ ඔයිල් සහ බිට්කොයින් අතර ඩිරෙක්ට් රිලේෂන්ෂිප් එකක් ඇති වෙලා තියෙනවා කියන එක. ඉතින් ඒක ස්පෙෂැලිටි එකක් මෙතන අපිට මෙතනින් ගන්න පුළුවන් අයිඩියා එක තමයි මම ඊයේ දීපු අප්ඩේට් එක තමයි අපිට මේ විදිහට ඔප්පු වෙලා තියෙන එක අතකින් බලද්දි අපි අනිවාර්යෙන් ඔයිල් ප්‍රයිසස් ගැන සැලකිලිමත් විය යුතුයි මේ සිටුේෂන් එකේ. මොකද ඔයිල් කියන්නේ අතරම ගත්තොත් බෑක්බෝන් එක වගේ හැම දෙයකම
එතකොට බිට්කොයින් එකටත් මේක ඩිරෙක්ට්ලි බලපාන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ තියෙන සිටුවේෂන් එකත් එක්ක. ඉතින් මේක වර්ල්ඩ් ඉකොනොමි එක විදිහට ගත්තොත් ඉන්ෆ්ලේෂන් පැත්තට තමයි යවෙන්නේ. දැන් මේ වලට පේනවා සාමාන්‍යයෙන් 99.3. ඒ කියන්නේ almost $100. ඉතින් ඉරාන් වලින් එහෙම කියනවා මේක $200 වලට වගේ යන්නත් පුළුවන් කියලා. හිතා ගන්න පුළුවන් ද $200 වලට ගියොත් කියන්නේ සාමාන්‍යයෙන් වෙන්න මේ වගේ එක්ස්පලෝසිව් පාත්තයක් ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් ඒක සෙල්ලම් දෙයක් නෙමෙයි. අපි හිස්ටරි එකත් එක්ක ගත්තොත් එහෙම වලට බලා ගන්න පුළුවන් ඒ ලෙවල්ස් වලට කවදාවත් තිබිලා නැහැ. හරි. ඉතින් 50s 60s වල තිබ්බ එක දැනට 80s 90s වලට ගිහිල්ලා තියෙනවා. ඒක ඕකේ කියලා කියන්න පුළුවන් අපිට සාපේක්ෂව. හැබැයි $200 වලට ගියොත් එහෙම ඒක වෙනම ලෙවල් එක තමයි තියෙන්නේ. හරිද? ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි කියන්නේ සෑහෙන නරක දෙයක්. ඉන්ෆ්ලේෂන් ගැන අපිට හිතා ගන්න අමාරුවෙන් ලෙවල් එකකට යනවා. ඉතින් ඒවා සාමාන්‍යයෙන් අපි අයිඩියා තියාගන්න ඕනේ මේ ෆීල්ඩ් එකේ ඉන්නකොට. ෆීල්ඩ් එකේ හිටියත් නැතත් ඒ දේ ගොඩක් වැදගත් වෙනවා. කොහොම වුණත් අපි ෆෝකස් කරමු දැන් තියෙන සිටුේෂන් එකට. මිල හොඳ පොසිටිව් තැනක නෙමෙයි තියෙන ක්‍රූඩ් ඔයිල් වල. ඒ නිසා අපි දන්නවා රිස්කි ඇසෙට්ස් වලින් ගැලවිලා යනවා සල්ලි. ඒත් එක්කම බිට්කොයින් වලත් නෙගටිවිටි එකක් අපිට බලාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. alright. ඉතින් මේක නිසා බිට්කොයින් දිගින් දිගටම නෙගටිව් වෙනවා කියන එක නෙමෙයි මම කොහෙත්ම අදහස් කරන්නේ. හැබැයි අපිට මොනිටර් කරන් ඉන්න පුළුවන්. ඒත් එක්කම හෙට දවසේ මම රිලීස් කරන වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න. FOMC මීටින් එකත් එක්ක මේක කෝරිලේට් කරලා ඔයාලා කොහොමද මේකට රෙඩි වෙලා ඉන්නේ කියලා. ඉතින් මම මාක් කරපු ලෙවල්ස් තාමත් ඒ විදිහටම තියෙනවා. ග්‍රීන් කලර් ලෙවල්ස් ඒ විදිහට මම දාලා තියෙනවා. මේ ලෙවල්ස් ගැන අප්ඩේට් එකක ඉන්න, ඇලර්ට් එකක ඉන්න. අවසාන වශයෙන් රේන්බෝ chart එකට යමු. ඒක තමයි මට මෙන්ෂන් කරන්න ඕන තුන්වෙනි දේ. ඉතින් අපි දන්නවා මේක ඇවිල්ලා ට්‍රැඩිෂනල් chart එක නෙමෙයි. මෙතන සාමාන්‍යයෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ රේන්බෝ chart එක අනුව ඒකේ තියෙන ඇට්‍රිබියුට්ස් තමයි මේ විදිහට බලා ගන්න තියෙන්නේ. ඒ කියන්නේ මෙතන මිලනේ තියෙන මේ පැත්තට. එතකොට මිල ඒ කියන්නේ chart එකේ මේ විදිහට ස්පයික්ස් යනේවා එච්චර හිතන්න බෑ. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් වැරදිලා හරි. දැන් මෙහෙ ලොකු ස්පයික්ස් තියෙනවා. එතකොට මෙහෙ එන්න අඩු වෙලා දැන් මේ හරිය ගොඩාක් මඩු වෙලා තියෙන. එතකොට මේක ඩෙඩ්ද කියලා ඔයාලට හිතුනොත් නෑ. එහෙම නෙමෙයි මේක කියන්නේ. මේක ඇත්තටම ගත්තොත් ගොඩාක් ස්ටේබල් වෙන තත්වයක් තමයි දැන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට දැන් මේකේ රේන්බෝ charts වල ගත්තොත් එහෙම මේ වෙනකොට පර්පල් zone එකේ තියෙන්නේ. පර්පල් zone එකේ තියෙනවා කියන්නේ මේක හුඟක් වෙලාවට ප්‍රයිස් එකේ බොටම් අවුට් එකක් මෙතන බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් බිට්කොයින් එක ඇත්තටම ඩෙඩ් වෙනවනේ. එතකොට ඩෙඩ් වෙන සිටුේෂන් එකකට යන්න නැතුව මේක වෙන්න මේ හරිය ස්ටේබල් වෙන්න උනත් අනිවාර්යෙන් අපිට එක්ස්පෙක්ට් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දැන් අපි මම රෆ්ලි මේ හරියට මූව් කරත් ඔයාලට බලන්න පුළුවන් ප්‍රයිසස් සාමාන්‍යයෙන් 150 160 නේ. ඉතින් අපිට ඒ දේවල් ටාගට් කරන්න පුළුවන්. අද හෙට බොටම් අවුට් වෙන්නේ නැහැ. තව කොහොමදත් මාස කිහිපයක් යයි. ඉතින් ඒක ගැනත් අපි අවධානයෙන් ඉන්න ඕනේ. බොටම් එකක් ළඟපාතම එනවා. ඉතින් ඇකියුමුලේට් කරන කෙනෙක්ට ඇකියුමුලේට් කරන්න පුළුවන් හොඳ අවස්ථාවක් මේක. හොඳට මතක තියාගන්න. අතීතයේ වගේ ලොකු ගේන්ස් ඔයාලට දෙන්නේ නැහැ බිට්කොයින්. ඒක පැහැදිලිව මතක තියාගන්න. මොකද මේ රන්ස් වල මිල අතින් ගත්තොත් මේක ගොඩක් උඩට මූව් වෙන්නේ නැහැ. මොකද බිට්කොයින් එක හොඳට පර්ෆෝම් කරපු කොයින් එකක් නිසා මේක හොඳ ස්ටේබල් තැනකට තමයි යන්න තියෙන්නේ. මොකද බිට්කොයින් අවුට්පුට් එකත් එක්ක එහෙම නැත්නම් මේ වෙනකොට මයින් වෙලා එළියට එන කොයින්ස් ප්‍රමාණෙත් එක්ක දැන් තියෙන එකම සොලියුෂන් එක ස්ටැබිලිටි එක තමයි. ඔයාලා එකම හිතන්න මේක 200k වලට ගියත් මහ ලොකු ගේන් එකක් ඔයාලට දෙන්නේ නැහැ. හැබැයි ඔයාලට ස්ටේබල් වෙන්න අවශ්‍ය නම් මෙතනින් හොඳ ගේන්ස් ගන්න ඕන නම් ඔයාලට ඇකියුමුලේට් කරන්න පුළුවන්. ඒ දේ අනිවාර්යෙන් මතක තියාගන්න. හරි, ඔය ටික තමයි අද දවසේ කතා කරන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ අප්ඩේට් එක බෙනිෆිට් එකකට හැරෙයි කියලා. මේ අප්ඩේට්ස් වලින් ඔයාලගේ ක්‍රිප්ටෝ නොලෙජ් එක, ඔයාලා බිට්කොයින් ගැන තියෙන විෂන් එක සහ ක්‍රිප්ටෝ ගැන පොදු ලෙස තියෙන විෂන් එක චේන්ජ් වෙයි. ඒ දේවල් ටික අප්ඩේට් වෙයි. ඒ ටික තමයි විශේෂයෙන්ම කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ ටික ෆලෝ කරන්න. විශේෂයෙන් මතක් කරනවා හෙට දවසේ මම FOMC කොරිලේෂන් එක ගැනත් කතා කරනවා. ඒ වීඩියෝ එකත් මිස් කරන්න එපා. channel එක subscribe කරලා තියාගන්න. bell notification එකත් on කරලා එතකොට වීඩියෝ එක වැටිච්ච ගමන් ඔයාලට ඒක බලන්න පුළුවන්. එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් end කරමු. නැවතත් අලුත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු.